ත්‍රිෂී මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ රුලන් වඩේ රෙසිපි එක හරිම ලේසි හදන්න. ඒ වගේම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඇත්තටම උළුඳු වඩේ හා සමානයි රුලන් වඩේ. ඉතින් ඒ වුණාට රුලන් වඩේ හදන්න උළුඳු වඩේ තරම් අමාරු නෑ, හරිම ලේසි. ඉතින් අපි බලමු මොනවාද රුලන් වඩේ හදන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය කියලා. මෙතනදී මම රුලන් කෝප්ප 1යි වතුර අඬු කෝප්ප 1යි අරන් තියෙනවා. මුලින්ම වතුර අඬු කෝප්ප එක භාජනයකට දාලා ලුණු තේ හැඳි භාගයක් එකතු කරලා ලිපේ තියන්න. ඊට පස්සේ වතුර ටික උතුරනකොට ලිපේ ගින්දර හොඳටම අඩු කරලා රුලන් ටික එකතු කරගන්න. ඊට පස්සේ රුලන් ටික හොඳට මේ වගේ කලවම් කරගන්න. මෙතනදී ඔයාලට වතුර මදි කියලා හිතෙනවා නම් තව උණු වතුර ටිකක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක විනාඩි 2ක් විතර පියනෙන් වහලා තියන්න හොඳටම අඩු ගින්දරේ. දැන් මේ විනාඩි 2කට විතර පස්සේ දැන් මේ වෙලාව ඔයාලට පේනවා මේක අතේ ඇලෙන්නේ නැහැ. ඉතින් මේක මම වෙන භාජනයකට දාගන්නවා මේ විදිහට. දාගෙන ඒකට හීනියට කපාගත්ත ලොකු ලුණු, අමු මිරිස්, කරපිංචා සහ කෑලි මිරිස් එකතු කරගන්නවා. මෙතනදී ලුණු එකතු කරන්නේ නැහැ. අපි වතුරට ලුණු දාපු නිසා ඔයාලා රස බලලා ලුණු රස මදි නම් තව ටිකක් ලුණු එකතු කරගන්න. ඊට පස්සේ මේ ටික මේ විදිහට හොඳට අතින් මිශ්‍ර කරගන්න ඕනි. අතේ නොඇලෙන මේ වගේ ගුලියක් වෙනකන්. ඉතින් මේක අතේ ඇලෙන්නේ නැහැ මේ වගේ. ඊට පස්සේ අපි මේක බෝල කඩලා උළුඳු වඩේක වගේ හදා ගන්න ඕනි. මම ඔයාලට පෙන්නන්නම් ඒක. මුලින්ම අත් දෙකේම හොඳට පොල් තෙල් හරි මොන හරි තෙල් වර්ගයක් ගාගෙන ඉන්න. නැත්තම් මේක හොඳට රවුම ලස්සනට හැදෙන්නේ නැහැ. ඊට පස්සේ මේ වගේ හැඩේ හද වටේට කරකව මැද මේ වගේ හිලක් හදා ගන්න. මේ විදිහට උළුඳු වඩේකේ හැඩය එන විදිහට රුලන් වඩේක හදා ගන්න. මේ තියෙන්නේ මං හදාගත්ත රුලන් වඩේ ටික. ඉතින් මෙතන මම රුලන් වඩේ 7ක් හැදුවා රුලන් අඬු කෝප්ප එකකින්. ඉතින් මේ වගේ ලස්සන පාටක් එනකම් වඩේ ටික බැද ගන්න. මේක ගොඩක් වෙලා බදින්න අවශ්‍ය නැහැ. රුලන් ටික අපි තම්බලා ගත්ත නිසා මැද අමු ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒකින්ද මේකේ ලස්සන පාට ආවහම ඉක්මනට ලිපෙන් අයින් කරගන්න. ඉතින් මේ තියෙන්නේ මම බැදගත්ත රුලන් වඩේ ටික. තව මම වඩේ කන්න පොල් චට්නි එකක් හැදුවා. ඉතින් ඒකේ වීඩියෝ එකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. මම මේ වඩේක ඇතුළ පෙන්නනම් ඔයාලට. මේ බලන්න ගොඩාක් සොෆ්ට්. ඒ වගේම වටේ ක්‍රිස්පි ගතියට තියෙනවා. ඉතින් ඔයාලත් මේ වඩේක හදලා බලලා රසද කියලා මට කමෙන්ට් කරන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, කමෙන්ට් කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.